Hi hi ඉතින් boys and girls ඉතින් මොකද වෙන්නේ මචං ඔබලා හොඳින් ඉන්නවනේ ඉතින් ඔබලා හොඳින් ඉන්නවා කියලා මම අනිවාර්යයෙන්ම හිතනවා මචං මොකද මේ දවස් ටිකේ වැස්ස ගොඩක් පැති වලට ඉතින් එන දරුණුවටම වැහැලා ඉතින් අපේ පැත්තට නම් අවුලක් නැහැ ඔබලා පැත්තට කොහමද කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඵලයන් ඉතින් ඔබලා ඉන්න පැත්තත් ඉතින් කමෙන්ට් එකක් දාන්න ඵලයන් අනිවාර්යෙන්ම එහෙනම් මචං අපි වැඩි කතා නැතුව බලමු අද වීඩියෝ මම මොනවද කතා කරන්න යන්නේ කියලා මචං මම අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මචං අපිට ඉස්සරහින් තියෙන සුපිරිම ඉවෙන්ට් වගේක් ගැන ගොඩක් අය ඇහුවා මගෙන් ක්‍රිමිනල් බණ්ඩල් එනවාද කියලා ඒකත් මම කියනවා ඉතින් අනිවාර්යෙන් වීඩියෝ අවසන් වෙනකම් බලන්න කියලා ඉල්ලනවා. ඉතින් අද වීඩියෝ හොඳයි කියලා හිතනවා අනිවාර්යෙන් subscribe කරලා like කරන්න. වීඩියෝ නරක නම් ඉතින් ඒ subscribe කරලා මට කොහොමද අවුලන්නේ ඔයගොල්ලෝ කොහොමද දන්නව. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඔන්න ඉතින් අද වීඩියෝ පටන් ගද්දි මම දැන් ඔයාලා පෙන්වන්න හදන මචං ඉතින් අපිට ඉස්සරහින් තියෙන සුපිරිම ඉමෝට් එකක් මචං. ඔයාලා ඉතින් බලා ගන්න පුළුවන් එක සමාව ගන්නවා වගේ තමයි ඉමෝට් එකේ තියෙන. දැන් ඔයාලා බලා ගන්න පුළුවන් එකත් මේ විදියට. ඔයාලා ඉතින් බලා ගන්න පුළුවන් එක ඩිසයින් කරලා තියෙන විදිහ ඉතින් සුපිරියම තමයි මචං. ඉතින් සුපිරියම ඩිසයින් කරලා තියෙනවා. මේක ඉතින් මචං එන දවසක් හරි කන්ෆර්ම් ඩේට් එකක් නෑ මචං. මම ඉස්සරහට අනිවාර්යයෙන්ම වීඩියෝ එකෙන් ගේන්නම් කන්ෆර්ම් ඩේට් එක. ඒ වගේම මචං මේක එන ඉවෙන්ට් එකවත් මොකක්ද කියලා තාම හරියට සඳහන් නෑ මචං. මේක බොහෝ විට එන ෆේඩඩ් වීල් එකකට හරි ස්ටෙප් අප් ඉවෙන්ට් එකකට හරි. ඒක මම කිව්වේ මචං මට හිතෙන විදිහට තාම මේක හරියට සඳහන් නැහැ මොකටද දෙන්නේ කියලා අනිවාර්යයෙන්ම කන්ෆර්ම් වුණාම මම අනිවාර්යයෙන්ම තව වීඩියෝ එකක් ගේන්න. ඊළඟට මම පෙන්වන්න හදන්නේ ඉතින් ළඟ එන වින්ටර්ලෑන්ඩ් ඉවෙන්ට් එක මචං ඉතින් ෆෑන් ස්කින් එකත් අපිට ෆ්‍රී ගන්න පුළුවන්. මේක දෙසැම්බර් 1 තමයි මචං පටන් ගන්නෙ. බලා ගන්න පුළුවන් ලොගින් වුණාම තමයි මේ ෆෑන් එක මේ සර්වර් එකේ නම් දීලා තියෙන අපේ සර්වර් එකටත් එක්ක ලොගින් වෙලා නැත්නම් පොඩි මිෂන් එකක් කරලා ගන්න හම්බෙයි මේක. බලා ගන්න පුළුවන් ඉතින් සුපිරියම් ඩිසයින් කරපු ෆෑන් එකක් තමයි මේක. ඉතින් සුපිරියම් ෆෑන් එකක් තමයි අනිවාර්යයෙන්ම ගන්න කියලා මතක් කරනවා මේක ආවහම. තව දවස් 3ක් 4ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් මේවා පටන් ගන්න ඉතින් අනිවාර්යයෙන්ම ගන්න කියලා මතක් කරනවා ඔයාලට. ඊළඟට මම ඔයාලා පෙන්වන්න හදන මචං ඉතින් අපිට වින්ටර්ලෑන්ඩ් ඉවෙන්ට් එකත් එක්ක එන තියෙන මෙන්න මේ ඉවෙන්ට් එක. මේකත් එක්ක ඉතින් අපිට හම්බෙන ප්‍රධාන දේවල් තුන තමයි මේ ඔයාලා බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට තමයි ඩිසයින් කරන්නේ ඉවෙන්ට් එක. ඒ සුපිරිම ඉවෙන්ට් එකක් තමයි මචං. ඒ තුනම අපිට ෆ්‍රී ගන්න පුළුවන්. අර බණ්ඩල් එකක් ෆ්‍රී ගන්න පුළුවන්. මේ ඉවෙන්ට් පටන් ගන්නේ මචං ඉතින් දෙසැම්බර් 1 ඉතින් අනිවාර්යෙන් තව දවස් 3ක් වගේ තමයි තියෙන්නේ. ඒ වගේම මචං අර ඉමෝට් එක වගේම XM8 එකත් ඒ ෆ්‍රීම තමයි ගන්න හම්බෙන්නේ. අර බණ්ඩල් එකත් ඉතින් මචං ෆ්‍රී අනිවාර්යෙන්ම ගන්න හම්බෙන්නේ. මම කිව්වා ඒක අනිවාර්යෙන්ම කන්ෆර්ම් වුණාම අනිවාර්යෙන් වීඩියෝ එකක් ගේන්නම් කියලා. ඉතින් ඔයාලට අනිවාර්යෙන්ම ගන්න කියලා මතක් කරනවා. මේවා ආවහම ඉතින් මිස් නම් කරගන්න එපා. ෆ්‍රී දෙන දේවල් අනිවාර්යෙන්ම ගන්න කියලා මතක් කරනවා. ඒ වගේ මචං මෙන්න මේ වගේ දේවලුත් හම්බෙන ඔයාලට මම පෙන්නන මේ වගේ දේවලුත් මේ වින්ටර්ලෑන්ඩ් ඉවෙන්ට් එකත් එක්ක ඒවත් ඒ සුපිරියම තමයි අනිවාර්යෙන්ම ගන්න කියලා නම් මතක් කරන මිස් නම් කරගන්න එපා මේවා. ඊළඟට මචං මම කතා කරන්න යන්නේ අපිට ඉස්සරහින් තියෙන ස්කයි ඩයිව් එක කවද්ද එන්නේ කියලා. මම මේ කලින් වීඩියෝ එකකින් කතා කරලා තියෙනවා. ඉතින් ගොඩක් අය ඒත් කමෙන්ට් දානවා කවද්ද එන්නේ කියලා. බලන්න කිව්වට බලන්නෙත් නැහැ. ඉතින් මම ආයෙත් මේ වීඩියෝ එකකින් කතා කරන්නම් මචං. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් අපිට ඉස්සරහින් තියෙන ස්කයි ඩයිව් එක මේ විදිහට. ඉතින් සුපිරිම එකක් තමයි මචං මේ වින්ටර්ලෑන්ඩ් ඉවෙන්ට් එකත් එක්ක තමයි එන්නේ. ඉතින් සුපිරිම ඩිසයින් කරපු ස්කයි ඩයිව් එක තමයි ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකත් මේ විදිහට. මේක එනවා කියලා සඳහන් වෙලා තියෙන්නේ මචං. ඉතින් දෙසැම්බර් 8. ඒ කියන්නේ මචං තව දවස් පොඩි ගානක් ඉතින් දවස් 10ක් වගේ තමයි මචං තියෙන්නේ. ඉතින් මේකට අනිවාර්යයෙන්ම ඩයමන්ඩ් රෙඩි කරන් තියන් ඉන්න කියලා මතක් කරනවා මචං. ෆේඩඩ් වීල් එක ඉවෙන්ට් එකට මේක එන්නේ. ඉතින් ඩයමන්ඩ් 1500ක් 600ක් විතර තියාගන්න වෙනවා මේක කම්ප්ලීට් කරනවා නම්. ඉතින් මචං එන කෙනාට ඩයමන්ඩ් 9න් උනත් එනවා මචං ලක්කේ තියෙන කෙනාට. ඉතින් මචං මේවා අහම ඔබලා මෙව් එකේ ඉතින් අනිවාර්යෙන් ඩයමන්ඩ් කීයක්ම හරි තියෙනවා නම් පොඩ්ඩක් හරි ස්පින් කරලා බලන්න එකක් දෙකක් හරි. මේ දවස් ටික ෆේඩඩ් වීල් වල ලක් එක වැඩි සීන් එකක් තියෙනවා මචං. ගොඩක් අය ඇවිල්ලා තියෙනවා මේන් ප්‍රයිස් එකෙන් අඩු ගන්නට. ඉතින් ඔබලා පොඩ්ඩක් try කරලා බලන්න මචං. ඉතින් අනිවාර්යෙන් ආවොත් එimhe සුපිරියම්ම තමයි. Nice. ඊළඟම ඔයාලා පෙන්වන්න හදන මචං ඉතින් අපිට ගිය පාර වින්ටර්ලෑන්ඩ් ඉවෙන්ට් එකේ ආපු ඉතින් AUG එක ආයේ රිටර්න් කරනවා කියලා සඳහන් වෙලා තියෙනවා. මේක හරිය ඩේට් යන්න නැහැ මචං. ඉතින් මේක ඉතින් රිටර්න් කරනවා නම් කියලා සඳහන් වෙලා තියෙනවා මේ AUG එක. ඒ වගේ මචං මෙන්න මේ AUG එකත් එනවා. ඉතින් ඔයාලා බලන්න පුළුවන් ඒකත් මේ විදිහට. ඒකත් ඒ සුපිරියවරව ඩිසයින් කරලා තියෙනවා. අවුලක් නැහැ. ඒකත් කිසි වරදක් නැහැ. ඉතින් ඒක සුපිරියම්ම තමයි. ඒ වගේ මචං ගොඩක් අය ආවොත් තොම්සන් ස්කින් එනවාද කියලා මෙතින් මම මේවා ගැන කලින් කතා කරලා තියෙනවා මචං. හැබැයි මම මේ වීඩියෝ එක කතා කරන්න තොම්සන් එනවා මචං. ඉතින් කලින් ඉන්කියුබර් වලට ආපු තොම්සන් ගන්න ස්කින් දෙයක්. ඉතින් බලලා බලාගෙන බලන්න මේ ස්කින් එක මේ විදිහට. ඉතින් සුපිරිම ස්කින් ටිකක් තමයි එන්න තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඩයමන්ඩ් රෙඩි කරන් ඉන්න කියලා මතක් කරනවා මේවට. ඒ වගේම මචං ඔය ගන්න ස්කින් ටික එන කන්ෆර්ම් ඩේට් එකක් නැහැ. ඔක එනවා කියලා සඳහන් වෙලා තියෙන යුනිවර්සල් ටෝකන් රිනිවෙන්ට් එකට. ඩේට් එකක් නැහැ මචං. ඩේට් එකක් දැනගත්ත තමන් අනිවාර්යෙන් තව වීඩියෝ එකක් ගේන්න. ඉතින් මචං ඔයාලට මතක් කරන්න ඩයමන්ඩ් රෙඩි කරන් තියාගන්න. දැන් ඉඳන් බොහෝ විට ඔක වින්ටර්ලෑන්ඩ් ඉවෙන්ට් එකට එන්න පුළුවන්. Okay. ඊළඟ මචං මම කතා කරන්න යන ගොඩක් කොල්ල කෙල්ලෝ මගෙන් ක්‍රිමිනල් බණ්ඩල් සෙට් එක ආයෙත් එනවද කියලා.
ඒක ගැන මම දැන් කතා කරනවා මචං. ඉතින් ඒක දැනගන්න කලින් ඉතින් මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා මතක් කරනවා. ඉතින් මචං මාව subscribe කරලා තිබ්බොත් ඉතින් මේ වගේ upcoming video, tips and tricks video, update ගැන news ගොඩක් ඒවා ඔයාලට මේ Free Fire ගැන දැනගන්න පුළුවන්. ඒ නිසා මාව subscribe කරලා bell icon එක all දාලා තියාගන්න මේ වගේ video හැමදාම බලන්න. ඉතින් මම කලින් video එකේ supreme tips and tricks video එකක් දැම්ම ඔයාලා බැලුවේ නැත්නම් බලන්න කියලා මතක් කරනවා. දැන් ඔයාලට පෙන්නන්නේ ඒක. මම මේකේ link එක මචං ඉතින් description එකේ දාලා තියෙන අනිවාර්යයෙන්ම ගිහින් බලන්න. ඔයාලට ගොඩක් වැදගත් වෙයි මේක. එහෙනම් මචං වැඩි කතා බහන්න නැතුව අපි යමු criminal bundle set එක බලන්න. criminal bundle වලින් මචං red criminal එක වගේම අර අලුතෙන් ආපු මෙන්න මේ වෙනස් වෙන red criminal එකත් එනවා කියලා සඳහන් වෙලා තියෙනවා මචං. date එකක් නැහැ තාම. හැබැයි ඉක්මනටම මේක return වෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. මේ දෙක ගැන ඉතින් අනිවාර්යෙන් එනවා මචං. ඉතින් මහ ලොක් කාලයක් යන එකක් නැහැ මේවා එන්න. ඉතින් මචං මෙන්න මේ වගේ event එකක් තමයි එනවා කියලා සඳහන් වෙලා තියෙන්නේ. ඔයාලා බලා ගන්න පුළුවන්. මෙන්න මේ bundle දෙක නම් ඉතින් අනිවාර්යෙන් එනවා මචං. ඉතින් අනිත් criminal bundle ටික ඉතින් එනවාද කියලා තාම සඳහන් නැහැ. අනිවාර්යෙන්ම දැනගත්තාම තව වීඩියෝ එකක් ගේන්න. ඒක නිසා ඉතින් මම subscribe කරලා bell icon එක all දාලා තියාගන්න අනිවාර්යෙන්ම. ඊළඟ මම ඔබලා පෙන්වන්න තමයි මෙන්න මේ බන්ඩල් එක ආයෙම සර රිටර්න් කරනවා කියලා සඳහන් වෙලා තිනවා. ඔබලා බලා ගන්න බලන්න ඉතින් සුපිරිම් බන්ඩල් එකක් තමයි. මේක ඉතින් රිටර්න් කරන ඉවෙන්ට් එකක්වත් මොකුත් සඳහන් නැහැ මචං. ඉතින් රිටර්න් කරන ඩේට් එකක්වත් කන්ෆර්ම් නැහැ. මේ බන්ඩල් එකත් එක්ක මචං මෙන්න මේ ලුක් චේන්ජ් එකක් තියෙනවා. ඔබලා බලා ගන්න බලන්න ඉතින් සුපිරිම් ලුක් චේන්ජ් එකක් තමයි. ඔබලා බලා ගන්න බලන්න ඉතින් සුපිරියම තමයි එකක්. ඒ වගේම මචං මෙන්න මේ වින්ටර්ලෑන්ඩ් ඉවෙන්ට් එකත් එක්ක මේ ගන් වලින් ෆයර් වෙන විදිහට ඔබලා බලා ගන්න පුළුවන් මේ විදිහට. ඒ වගේම මචං ක්ලෑෂ් ස්ක්වාඩ් ඉවෙන්ට් එකට මෙන්න මේක එනවා කියලා සඳහන් වෙලා තිනවා. මම ඒකේ නම නම් දන්නේ නැහැ. මේ ගන් වලින් ෆයර් වෙන්නේ මෙන්න මේ විදිහට මචං. ඔයාලට බලා ගන්න පුළුවන් P90 එකෙන්ම ෆයර් වෙන විදිහ. ඊට පස්සේ ඊළඟ මචං මම ඔයාලට පෙන්වන්න දැන් දෙසැම්බර් 1 අලුත් වෙන CS rank season එකත් එක්ක අපිට නොමිලේ ගන්න පුළුවන් දේවල් තමයි මම මේ කලින් වීඩියෝ එකේ කතා කරා. මේකෙන් පෙන්වන්න ඔයාලා බලන්න මේ වෝල් එකේ ඉතින් දවස් 30කට අපිට ගන්න පුළුවන්. ඉතින් මාස 3ක ආවම අපිට මේක පර්මනන්ට්ම ගන්න පුළුවන්. ඒ වගේම මචං ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් ඩයමන්ඩ් 1 ගෙවුවම මේ වුඩ් එකේ අපිට ෆ්‍රීම ගන්න පුළුවන්. ඒකේ මැගසින් එකේ රේන්ජ් එකයි තියෙනවා. ඒ වගේම මචං මෙන්න මේ ෂර්ට් එක ගන්න පුළුවන්. අපිට හෙරෝයික් ගෙවුවම සුප්‍රීම් ෂර්ට් එකක් තමයි ඉතින් බලා ගන්න පුළුවන්. ඒකත් මේ විදිහට. ඒ වගේම මචං මෙන්න මේ පියර් ස්කින් එක ගන්න පුළුවන්. අපිට එලයිට් මාස්ටර් ගෙවුවම ඒකත් සුපිරියම තමයි. ඒ වගේම මචං මාස්ටර් ගෙවුවම මේ බැනර් වගේ මේ අවතාර එකක් ගන්න පුළුවන්. ඒකත් සුපිරියම තමයි. ඒ වගේම මචං හෙරෝයික් ගෙවුවට පස්සේ මේ බැනර් එකයි මේ අවතාර එක ගන්න පුළුවන්. ඒකත් සුපිරියම තමයි. අනිවාර්යෙන් ගන්න කියලා මතක් කරනවා. ඊළඟ මම ඔයාලා පෙන්වන්න මචං ස්ටෙප් අප් ඉවෙන්ට් එකකට ඉතින් වෝල් ස්කින් වගේක් ගන්න පුළුවන් මචං. ඉතින් ඒක දැනගන්න කලින් ඉතින් මම subscribe කරලා නැත්නම් ඉතින් ආයෙම subscribe කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම මචං යාළුවන් දැනගන්න share කරන්නත් කියලා මතක් කරනවා. ඉතින් කමෙන්ට් එකකුත් දාන්න මොනවම හරි කමන්නේ කමෙන්ට් එකක් දාන්න මචං. ඒ වගේම මචං like කරන්න කියලා මතක් කරනවා. like කරද්දි මචං ඉතින් එකපාරක් ඔබලා නවතින්න එපා. තුන් පාරක් ඔබන් තුන් පාරක් කියලා ඉතින් ආදරේ වැඩි ගමන ඉතින් වැඩියෙන් ඔබන්න යන්න එපා. ඉතින් අනිවාර්යයෙන්ම තුන් පාරක් ඔබවා. ඒතකොට තමයි ඉතින් වැඩියෙන් like හම්බෙන්නේ මේ වීඩියෝ එකට. ඕන ඉතින් අපේ YT කලිසම වෝල් ස්කින් එකත් මේ ස්ටෙප් අප් ඉවෙන්ට් එකට එනවා කියලා සඳහන් වෙලා තියෙනවා මචං. ඒ වගේම පරණ YT කලිසම ඉතින් මේ වෝල් ස්කින් එකත් එනවා කියලා සඳහන් වෙලා තියෙනවා. පරණ ඒවල ඒවත් ඉතින් සුපිරියම්ම තමයි මචං. ඉතින් මේ වෝල් ස්කින් ටික ආයෙමත් එනවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒක නම් සුපිරියම්ම තමයි. මේක ඉතින් දැන්ට නම් එනවා කියලා සඳහන් වෙලා තියෙන ස්ටෙප් අප් ඉවෙන්ට් එකට ඉතින් අපේ සර්වර් එකට එද්දි වෙනස් වෙන්නත් පුළුවන්. වෙනස් වුණාම අනිවාර්යයෙන් තව වීඩියෝ එකක් ගේන්නම්. ඒ වගේම මචං මේවා එන තම කන්ෆර්ම් ඩේට් එකක් නැහැ. අනිවාර්යයෙන්ම ඩේට් එක දැනගත්ත ගමන් තව වීඩියෝ එකක් දාන්න මම අනිවාර්යයෙන්ම ඒක නිසා මම subscribe කරලා තියාගන්න. ඕනේ ඉතින් අද වීඩියෝ එකත් ඉවරයි. ඉතින් වීඩියෝ ගැන මොකද ඉතින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ හොඳයි කියලා හිතනවා අනිවාර්යයෙන් subscribe කරලා like කරන්න. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝ එකක් හම්බෙමු. goodbye.